SL Rocks YouTube channel එකට ඔබ සියලු දෙනාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ සුපුරුදු පරිදි අදත් මම ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් අරගෙන ආවා. ඒ තමයි මිෂෙල් දිල්ලාරගේ අලුත්ම මූවි අප්ඩේට් එක. ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇති කලින් මම අදිරන් මූවි එකේ රිවිව් එකක් කරා. අදිරන් මූවි ට්‍රේලර් එක. ඒ වෙලාවේ මම ඔයාලට එක දෙයක් මෙන්ෂන් කරා මිෂෙල් දිල්ලාරගේ තියෙන ලස්සන සයාගේ ටැලන්ට් එකට එයාව ඇවිල්ලා සවුත් ඉන්දියන් සිනමාවේ රෙකග්නයිස් වෙන්න ඕනේ කියලා. ඔන්න ඉතින් යාළුවනේ ඒ දේ දැන් සිදු වෙමින් පවතිනවා. ඒ කියන්නේ මිෂෙල් දිල්ලාරගේ ඊළඟ මූවි එක ඊළඟ ප්‍රොජෙක්ට් එක සවුත් ඉන්දියන් ටැමිල් මූවි එකක එයා කොමිට් වෙලා ඉන්නවා. ඉතින් ඒ මූවි එකේ අප්ඩේට් මොනවද, කවුද රඟපාන්නේ, මොකද්ද මූවි එක කියන විස්තර මේ වීඩියෝ එකේ කතා කරමු. එන්න අපි වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ වීඩියෝ එක පටන් ගන්න කලින් මට සුපුරුදු පරිදි ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් මේ SL Rocks YouTube channel එක subscribe කරන්න. එන්න අපි වීඩියෝ එකට යමු. ඔන්න ඉතින් යාළුවනේ ඔයාලට සුභාරංචියක්. ඒ තමයි මිෂෙල් දිල්ලාරගේ ඊළඟ මූවි ප්‍රොජෙක්ට් එක සවුත් ඉන්දියන් ටැමිල් මූවි එකක්. ඉතින් මිෂෙල් ඔන්න ඔයාට අපෙන් සුබ පැතුම්. ඔයා මේ මූවි එකට කමෙන්ට් වෙච්ච එක ගැන අපි ගොඩක්ම සතුටු වෙනවා. ඉතින් යාළුවනේ මිෂෙල් දිල්ලාරගේ ඊළඟ මූවි එකේ නම තමයි බයිලා කියන්නේ. ඉතින් බයිලා කියන නම ඇහුව ගමන් ඔයා දන්නවා ඒක අපිට ආවේනික නමක්. ඉතින් මේ මූවි එක කොහොමද අපිට කනෙක්ට් මිෂෙල් දිල්ලාර නිසා ඒ වගේ මූවි එකේ නමත් ලංකාවට ආවේනික නමක් එයාලා දාලා තියෙන නිසා මේ මූවි එක ගොඩක්ම ලංකාවත් එක්ක කනෙක්ට් වෙච්ච මූවි එකක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ මූවි එකේ මංගල උත්සවයේ ඒගොල්ලන් කරලා ඉවරයි. ඉතින් මංගල උත්සවයේ ෆොටෝ එම රිලීස් කරලා තිනවා. ඉතින් නම් ප්‍රසිද්ධ කරන්නේ ඔක්කොම කරා. ඉතින් දැන් මූවි එකේ ෂූටින්ග්ස් මේ දවස්වල කරගෙන යනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ. ෂූටින්ග් වලින් කොටසක් ඉන්දියාවේ රාමේස්වරම් කියන ප්‍රදේශයේ තමයි සිදු වෙන්නේ. ඊටු කොටස ලංකාවේ සිදු වෙනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ. මේ මූවි එකේ ප්‍රධාන නළුවා විදියට සමුද්‍රකණි කියලා නළුවෙක් තමයි රඟපාලා තියෙන්නේ. ඉතින් සමුද්‍රකණි කිව්වොත් ටැමිල් සිනමාවේ යාව දන්නේ නැති කෙනෙක් නෑ. ඉතින් එයා ඉච්චරටම සෝෂල් රෙස්පොන්සිබිලිටිස් තියෙන මූවිස් කරන නළුවෙක් තමයි මේ සමුද්‍රකණි කියන්නේ. ඉතින් ඒ වගේ වර්සිටයිල් නළුවෙක් තමයි මේ සමුද්‍රකණි කියන්නේ. ඉතින් ඒ වගේ නළුවෙක් එක්ක මිෂෙල් දිල්ලාරට ට්‍රැවල් කරන්න ලැබිච්ච එක එයාට ලොකු අත්දැකීමක් ගන්න පුළුවන්. ඒ වගේම එයාගේ ඉස්සරහට තියෙන සිනමා ෆීල්ඩ් එක මේ කැරියර් එකට මේක ගොඩක්ම රුකුලක් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඊට පස්සේ සමුද්‍රකණිගේ බිරිඳ විදියට මේකේ රම්‍යා නම්බිසන් තමයි රඟපාලා තින්නේ. රම්‍යා කියන්නේ දක්ෂ නිලියා. ඒ වගේම එයා සිංගර් කෙනෙක්, ටැමිල් සිංගර් කෙනෙක්. ඉතින් එයා තමයි සමුද්‍රකණිගේ වයිෆ් විදියට මේ ෆිල්ම් එකේ රඟපාලා තින්නේ. ඊළඟට රාජ්කුමාර් රංගනෙන් දායක වෙනවා. රාජ්කුමාර්ට පෙයාර එක විදිහට තමයි මං හිතන්නේ මිෂෙල් දිල්ලාරව සිලෙක්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ ගොඩක්ම ප්‍රසිද්ධ යෝගි බාබු. ඉතින් ටැමිල් සිනමාවේ යෝගි බාබුව දන්නේ නැති කෙනෙක් නැහැ. ඉතින් යෝගි බාබු නැති ටැමිල් ෆිල්ම් එකකුත් දැන් නැහැ ඇත්තටම. ඉතින් හැම ෆිල්ම් එකම යෝගි බාබු ඉන්නවා. ඉතින් එයා තමයි දැන් ඉන්න නම්බර් 1 කොමේඩියන් ටැමිල් සිනමාවේ. ඉතින් එයාත් මේ ෆිල්ම් එකේ රඟපාලා තිනවා. ඊට පස්සේ තව ඉලවර්ස, සිංගම්පුලි, මදුමිතා, ඇන්ඩ්‍රූ, ඉලංගෝ, ඉතින් මේ වගේ ටිකක් ප්‍රසිද්ධ ක්‍රූ එකක් මේකේ ඉන්නවා. ඉතින් යාළුවනේ මේ මූවි එකේ අධ්‍යක්ෂක ඇවිල්ලා කේ වීරකුමාර් කියලා කෙනෙක් තමයි මූවි එකේ ඩයිරෙක්ටර්. ඒ වගේම රාසయ్య කන්නන් කියලා කෙනා තමයි මේ බයිලා කියන මූවි එකට තිර රචනය සහ නිෂ්පාදනය කරන්නේ. ඉතින් රාසయ్య කදේල නිජම් කියලා ඒ දෙකේ මූවිස් දෙකේ අධ්‍යක්ෂ කරපු රාසయ్య කන්නන් කියන කෙනා තමයි මේ බයිලා කියන මූවි එකේ තිර රචනය ලියලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අධ්‍යක්ෂක කේ.වී. කුමාර් මීට කලින් චේසින් කියලා මූවි එකක් අධ්‍යක්ෂණය කරලා තිනවා. ඉතින් එයා තමයි මේ මූවි බයිලා මූවි එකට අධ්‍යක්ෂණය කරන්නේ. ඒ වගේම මීට කලින් මොල්ලි අලගියේ තියේ කියන මූවිස් දෙකේ දෙබස් රයිටින් කරපු විජී තමයි මේකේ දෙබස් රයිටින් කරලා තින්නේ. ඒ වගේම මේ මූවි එකේ වැදගත්ම කොටස මියුසික්. ඉතින් මියුසික් එක තමයි ගොඩක්ම මූවිස් වල දැන් තියෙන මූවිස් වල වැදගත්ම දේ මේ මියුසික් එක. ඉතින් මේ මියුසික් එක ඇවිල්ලා මියුසික් ඩයිරෙක්ටර් කරන්නේ අපේ ලංකාවේ අපේම කෙනෙක් සනුක තමයි මියුසික් ඩයිරෙක්ටර්. ඉතින් ඒ වගේම ලිරික්ස් රයිටින් කරලා තින්නේ, පද රචනය කරලා තින්නේ පොතුවිල් අස්මින්. ඉතින් ඔයාලා කවුරුත් දන්නවා මේ ටීම් එකත්. ඉතින් අයියෝ සාමි සෝං එකේ ක්‍රියේට් කරපු මේ ටීම් එක තමයි මේ බයිලා කියන මූවි එකේ පද රචනය සහ මියුසික් ඩයිරෙක්ටර් විදියට ක්‍රියා කරන්නේ. ඊට පස්සේ නිල් ග්‍රේස් මුර්ගන් සහ කේ.ආර්. මුර්ගානන්දම් කියන නිල් ග්‍රේස් මුර්ගන් ඩ්‍රීම් එන්ටර්ටේන්මන්ට් සහ කේ.ආර්.එම් චිත්‍රපටි බැනර්. ඒ බැනර් එකේ යටතේ තමයි මේ මූවි එක නිෂ්පාදනය වෙන්නේ. ඉතින් එයාලා තමයි ප්‍රොඩියුසර් නිල් ග්‍රේස් මුර්ගන් සහ කේ.ආර්. මුර්ගානන්දම්. ඉතින් මේ මූවි එකේ දැනට රාමේශ්වරම් වලින් ෂූටින් පටන් අරගෙන තිනවා. ඉතින්
ඉතින් ඉතුරු ෂූටින් ලංකාවේ සිදු වෙමින් පවතිනවා. ඉතින් ඉතුරු අප්ඩේට් මුකුත්ම තාම ඇවිල්ලා නැහැ. මූවි එකේ කතාව ගැන කිසිම අප්ඩේට් එකක් නැහැ. ඉතින් මොකක් හරි අප්ඩේට් එකක් ආවොත් මේ මූවි එක ගැන මම අනිවාර්යෙන් ඔයාලට මගේ channel එකෙන් අප්ඩේට් කරන්නම්. ඉතින් යාළුවනි මගේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. ඉතින් මම මේ වීඩියෝ එක කරෙත් මිෂෙල් වෙනුවෙන් තමයි. ඉතින් අපේ ලංකාවේ කෙනෙක් සවුත් ඉන්දියාවේ ගිහිල්ලා ඒකත් ලීඩින් රෝල් එක කරනකොට ඒක අපිට ආඩම්බරයක්. ඉතින් මිෂෙල් වගේ දක්ෂ නිලියක් ඉතින් සවුත් ඉන්දියාවට යනකොට ඒක ලංකාවට එන කෙලින්ම මේ මූවි එකකින් පස්සේ ඒක ලංකාවට එන ආඩම්බරයක් තමයි ඒක. ඉතින් මෙයාගේ දක්ෂතාවය මෙයාගේ ලස්සන ඉතින් එයා ඒක හරියට යූස් කරගෙන ඉස්සරහට යන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මිෂෙල් ඔන්න ඔයාටත් මේ වීඩියෝ එකේ මම සුබ පතනවා. ඔයාගේ ඉස්සරහට මේ සිනමා කැරියර් එකේ ලොකු ගමනක් යන ඔයාට ලැබේවා කියලා. ඒ වගේම සවුත් ඉන්දියාවේ ඉතින් මීට වඩා ගොඩක් ලොකු ෆිල්ම් වලට ඔයා කමිට් වෙන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔයාලත් මගේ channel එකට අලුත් නම් SL Rocks YouTube channel එක subscribe කරලා මට support එකක් දෙන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාට කැමති නම් මේ වීඩියෝ එකට like එකක් දාන්න තමයි කරන්න එපා. අදට මම ඔයාගෙන් සමු ගන්නවා. ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා.